ඒතර දැන් ජීප් වල එතකොට ඔය ප්‍රාඩෝ මට හැමතිස්සෙම පැරදෙන මොන්ටෙරෝ නේ ඒ වගේ මේ පිටිපස්සේ අර සවලකුයි තව ලොකු කෑන් එකක් ගාලා තින්නේ. මෙහෙමයි ඒක ඔය ගොඩක් විතර ගහන්න ඉති ලස්සනට. හැබැයි පර්පස් එක හරිනම් ඇත්තටම ඒවා ගහන්න මවුන්ට් කරන්න එන්නේ පිටු රටවල අපේ වගේ නෙවෙයි ඔෆ් රෝඩින් කියලා කියන්නේ දවස් ගණන් කිලෝමීටර් 200 300 ගණන් 400 ගණන් යනවා වාහනවල දුර කැලේ. ඒ වගේ වෙලාවට සමහරවිට එරුණම අපිට සවලක් ඕනේ වෙනවා. මේ මඩ ටික හෝ වැලි ටික අයින් කරලා එතන පොඩ්ඩක් හදාගන්න. ඒකට තමයි සවලක් පිටිපස්සේ ගහලා තියෙන්නේ. මොකද වාහනේ සමහරවිට එරුණම දොරවල් එහෙම අරින්න බෑ. ඇතුලේ දාගෙන ගිහින් බෑ. ඒ නිසා පුළුවන් තරම් එළියේ තියෙන තරමට වටිනවා. ඊළඟට තමයි පෙට්‍රල් වගේ දෙයක්. පෙට්‍රල් හෝ ඩීසල් වගේ දෙයක් තියෙද්දී ඒකේ කෑන් එක එක්ස්ට්‍රා. ඒ කියන්නේ ඔය ගොඩක් ඔය වගේ ලොකු වාහනවල ෆුවල් වැඩ කරනවා ගොඩක් අඩුයි. මොකද එන්ජින් ලොකු එන්ජින්ස් නේ. ඒ නිසා ටැංකිය තියෙන්නේ දැන් සමහර ටැංකිය වල සබ් ටැංක්ස් තියෙනවා. ඉතින් ලීටර 80යි ලීටර 120යි වගේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට ගමන කන්ටිනියු කරන්න අපිට බෑකප් එකක් හැටියට පෙට්‍රල් හෝ ඩීසල් වෙනම අරන් යන්න වෙනවා. ඒකට හදලා තියෙන ටැංක් එකක් තමයි ඔය පිටිපස්සේ ටැංකිය වගේ තියෙන්නේ. ඒකට දාන්න තියෙන්නේ පෙට්‍රල් හෝ ඩීසල් මේ වාහනේට අවශ්‍ය දේවල් දාගෙන යන්න. ඉතින් ඒක සහ ස්පෙයා වීල් එකක් තියෙනවා වැඩිපුර මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ස්පෙයා වීල් දෙකක් තියෙන වාහන තියෙනවා සමහර මොඩල්ස් වල ඔෆ් රෝඩින් වාහනවල. ඒතකොට සවල ඒතකොට අර නිකන් පිකැස්සක් වගේ එකක් ඒ වගේ දේවල් පොරවක් එහෙම ගහලා තියෙන ඉතින් ඔය කැලෑවල වල යද්දි අවශ්‍ය වෙන දෙයක්. හැබැයි ඉතින් අපේ කට්ටිය නම් පාරෙත් ගහගෙන ඒව යනවා. පර්පස් එක නෙමෙයි. ගොඩක් විට ඔස්ට්‍රේලියාවල පිටරට ඇමරිකාවේ අර එහෙම මේ වගේ වාහන ඒ විදිහටම වෙනම හදලා තියෙනවා. ඒක තමයි ඒක